පින්වත්නි අපි කොහොම හරි උත්සාහ කරන්න ඕන මේ ජීවිතයේ සත්‍ය අවබෝධය කරා යන්න. ඒක මහ විශාල අභියෝගයක් අපේ ඉස්සරහා. විශාල අභියෝගයක් ඒක. ඒකට හේතුව එක පැත්තකින් කර්මයේ අභියෝගයේ විදිහට හිටලා තියෙනවා. අනිත් පැත්තෙන් ධර්මයේ අභියෝගයේ විදිහට පිටලා තිනවා. ධර්මී කියලා අපි මෙතන අදහස් කරන්නේ ස්වභාව ධර්මී කියන එක නෙමෙයි. මෙතන ධර්මී කියන්නේ වයසට යන, ලෙඩ වෙන, ජරාවටපත් වෙන, පටිච්ච සමුප්පාද ධර්මී කියන එක නෙමෙයි මෙතන ධර්මී කියන්නේ. ධර්මතා තියෙන, ලෙඩ වෙන එක ධර්මතාවය. වයසට යන එක ධර්මතාවය. දිරණ එක, කැඩෙන එක, බිඳෙන එක, සෙම කිපෙන එක, වාතය කිපෙන එක, පිත කිපෙන එක ධර්මතාවයක් ඒවා. ඒවා වෙනස් කරන්න බෑ දෙවියන් වහන්සේටවත්. ඒතකොට ධර්මයක් එක පැත්තකින් හරහට හිටලා තියෙනවා. දැන් උදාහරණයකට ලෙඩ වෙච්ච වෙලාවට පුළුවන් ද ධර්මයක් දිනු කරන්න බෑනේ. කය අධිකව රිදුම් දෙන වෙලාවට ධර්මයක් දිනු කරන්න බෑ. එහෙනම් ධර්මයක් අපේ අවබෝධය කරා යන ගමනට හරහට හිටලා තියෙනවා. අනිත් පැත්තේ බරපතලම දේ තමයි ස්වභාව ධර්මයේ හරහට හිටලා. කර්මයයි ධර්මයයි ස්වභාව ධර්මයයි තුනම හරහට හිටිනවා අවබෝධය කරා යන්න නොදී. ඉතින් ස්වභාව ධර්මය ඇත්තටම ප්‍රකම්පණී වෙන්නේ ස්වභාවික නොවන තාක්ක. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. අපි ස්වභාවික වෙන්න ස්වභාව ධර්මයේ හරීම හිතානුකම්පී වෙනවා. එතකොට මිනිසුන්ගේ අස්වාභාවිකත්වය තමයි මේ ස්වභාවික අනතුරු වලට පවා හේතුව. ඒකයි අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ. ඇයි අර අස්වාභාවික උනා මොකද වෙන්නේ? අස්වාභාවික වෙනකොට එයා මොකද කරන්නේ? ස්වභාව ධර්මයට අභියෝග කරන්න යනවා. එයාට මේ ස්වභාව ධර්මයේ රිද්මේ වැඩන්නේ. එයාට ඕනේ එයා කොමාරි රක්ෂිතේක හරි කමන්නේ වැටක් ගහගන්න. එයාට ඕනේ. ඉතින් මට මේ පෙරේදා වගේ කතා කරපු එක්තරා නීතිඥ නෝනා කෙනෙක් මට කිව්වා. ඉතින් බොහොම සද්ධා සම්පන්න කෙනෙක්. යා මට කිව්වා අනේ සෝනංශ ඒ කාලේ අපි හිටපු තැන ඉස්සරහ තිබුණා බොහොම ලස්සනට කඳු වැටියක්. ඒ කඳු පන්ති දිහා බැලුවාම හරියට සිංහරාජ වගේ පේන්නේ. එතුමිය නුවර කෙනෙක්. ඉතින් කිව්වා මට සිංහරාජ හරිම ලස්සන ශාස්ත්‍රීයයි කිව්වා ඒ කඳ. හරිම මේ හරිත පාටක්, තද්ද කොළ පාටක් තමයි ඒ කඳු පන්තියේ තිබුණේ කිව්වා. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඕකේ මිනිහෙක් ඇවිල්ලා කොහොම හරි ගෙයක් හදාගත්තා කිව්වා. ඊට පස්සේ ගෙයක් හදාගත්තා. ඒ ගේ හදලා එතකොට කොහොමත් තවත් ගෙයක් දෙකක් තුනක් වැඩි වුණා කිව්වා. මේ පොඩි කාලයක් ඇතුළත. අර බොහොම ලස්සනට සිංහරාජ වනාන්තරය වගේ තිබ්බ කන්ද බොහොම දුර්වල වුණා කිව්වා. ඒ කඳු පන්තියේ දුර්වල වුණා කිව්වා. ඊට පස්සේ මේ තැනක් වෙලාවක් කලාවක් නැහැ හිටි ගමන් ගස් කපනවා. මම ඉතින් කිව්වා ඒ බොහොම සද්දා සම්පන්න නිසා ස්වාමීන් වහන්සේ අපේ පරම්පරාවල් වල අපේ ජාතිය කවදාවත් පොයට ගස් කපලා නැහැ. නමුත් මේ මිනිස්සු පොය දවසටත් ගස් මම අපේ ළමයින්ට පවා කියනවා කිව්වා. ආම් බලන්න අර මනුස්සයා කොහේ යන්නද දන්නේ මේ පොය දවසේ ගස් කපනවා. කියලා මම දරුවෝ ළමයින්ට පවා කිව්වා ස්වාමීන් වහන්සේ මම බලාගෙන ඉද්දී හාඳුරනේ මම මේ බලාගෙන ඉද්දී ඒ කන්ද නායකයා කිව්වා. පහුගියදා. එතකොට දැන් මේ ස්වභාව ධර්මයේ ප්‍රකම්පනය අස්වාභාවිකත්වයේ මත පවතින දෙයක්. අස්වාභාවික වෙන්න ස්වභාව ධර්මයේ සදාසිව්පාවා පවා මානව වර්ගයට එරෙහිව නැගිටින්නේ. දැන් බලන්න ඔය කැලෑවල හාඳුරුරු ඉන්නවා. තනින් තන කුටි හදලා තියෙනවා. ඒවෙන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. උන්වහන්සේලා එහෙම අතුපතු ගාලා එලිපෙහෙලි කරගෙන එහෙම නැහැ. පොඩි කුටියක් හදලා තියෙනවා. වැසිකිළියක් තියෙනවා. බොහෝ වෙලාවට වතුර පාරක් කිට්ටුවෙන් යනවා එතන. පෑන් පහසු වෙන්න එහෙම තැන්වල තමයි හදලා තියෙන්නේ. හරියට දොරක් නැහැ. හරියට ජනේලයක් නැහැ. ඉතින් පොඩි නිකම් සාමාන්‍යයෙන් සැතපෙන්න නිකන් පිලක් වගේ එකක් හදලා තියෙනවා සමහර තැන්වල. සමහර ඉතින් සද්ධාවන්ත මිනිස්සු නිකන් ඇඳවල් වගේ පොඩි ඒවාක් තියෙනවා.
ඉතින් ඔය වගේ කුටියකට වෙලා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නකොට බොහෝ වෙලාවට කර්මයෙන් විපාකයේ බරවත් කර්ම විපාකයක් නැත්තම් කවදාවත් සර්පෙක්වත් ගහන්නේ සර්පෙක්වත් නිම ඔය සමහර රක්ෂිතවල කැලෑවල ඉන්නවා බරපතල සර්පයෝ කිසි කරදරයක් නැහැ. ඇයි ස්වභාව ධර්මයේ හිතානුකම්පී. ස්වභාව ධර්මයේ නසන සිතුවිල්ල නැහැ. ගහක් කපාගෙන විකුණ ගන්න ඕන කියන හොර හිත නැහැ. ඊට පස්සේ දඩයන් කරන්න ඕන කියන හිත නැහැ. පිළිවෙත් පුරන්න ඕන කියන හිත විතරයි තියෙන්නේ. ඒ නිසා කිසි අනතුරක් නැහැ. එහෙනම් ස්වභාව ධර්මයේ අනතුරින් වළකින්න තියෙන එකම දේ මොකද්ද? පිළිවෙත. එහෙනම් මේ ස්වභාව ධර්මයේ පවා කම්පා වෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගේ නැතිකමට. ඒකයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තිබ්බනම් ප්‍රශ්න කෙනෙක් කියන්න පුළුවන් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පුළුවන් ද වහිනක නවත්තන්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඒක ටිකක් වක්‍රෝර්තියෙන් බලාගෙන යනකොට යම් කෙනෙක් ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුව විමසනවා නම් ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුව විමසන කෙනා ස්වභාව ධර්මයේ විසින් පරිස්සම් කරනවා. ඒකනේ අර කියන්නේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියලා ඔය මේ බෝඩ් වල එහෙම ගහලා තියෙන්නේ. රැකෙනවා කියන්නේ ඕකටයි. ධර්මයෙන් තමයි රැකෙන්න තියෙන්නේ. එතන ස්වභාව ධර්මියත් වට කරලා ගහනවා මේ කාලේ. ඒතකොට ස්වභාව ධර්මී ගහනකොට ස්වභාව ධර්මී ගහන්නේ අස්වාභාවිකත්වය මත. ඇයි එහෙම ස්වභාව ධර්මී අභියෝග කරන්නේ? මේ ඒ කියන්නේ ස්වභාව ධර්මී කැමති නැහැ. ස්වභාවිකත්වයට එරෙහිව පවතින දෙයක් එක්ක එකතු වෙන්න. එකතු වෙන්න. කැමති නැහැ. සමපාත වෙන්න කැමති නැහැ. බැහැර කරනවා. හැම වෙලාවෙම ප්‍රතික්ෂේප කරනවා. මේ ඇඟට මේ පින්වත්නි මේ ඇඟට හරියන්නේ නැති විදිහ කෑමක් ගත්තොත් මේ ඇඟ ඒ කෑම අයින් කරනවා. මේ ඇඟ කැමති නැහැ මේ කෑම බාර ගන්න. දිරවන්නේ. එතකොට එහෙම මේ සාමාන්‍ය මේ ඇඟට රුස්සන්නේ නැති කෑමක් ගත්තොත් මේ ඇඟ ඉක්මනින් කරන්නේ ඒක බැහැර කරන එක. ඕක තමයි දැන් මේ දවස්වල වෙලා තියෙන්නේ. ඊට මේ ස්වභාව ධර්මයේ උත්සාහ කරනවා මේ தત્ත්වය සමතුලිත කරගන්න. මේ தત્ත්වය සමතුලිත කරගන්න උත්සාහ කරනවා. මම පොඩි දෙයක් කියන්නම් ඒකට ගොඩාක් ඒවා කියන්න මට තියෙනවා. කාටවත් හිතෙන්නේ නැතිව මම කියන්නේ. ඔය මහවැලි ගඟේ වුණත් පින්වත්නි හරියට වැලි ගොඩ දානවා. ඒ කියන්නේ ඔය මහවැලි ගඟේ හරියට හාරලා අරගෙන විශාල වශයෙන් වැලි ගොඩ දානවා. ඔය ගහලා තියෙන බෝඩ් වල මහවැලි ගඟෙන් ගෙනාපු වැලි කීකී ගහලා තියෙන බෝඩ් වල හරියට ඒකෙන් යැපෙනවා දහස් ගාණක්. දැන් ඔය මහියංගන පැත්තේ විතරක් යැපෙනවා දහස් ගාණක්. ඒ වැලි තොටවල් බදු දෙනවා. ඊට පස්සේ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් ලයිසන් එකක්. හරි. ඕක හාරලා දැන් ඔන්න හොන්තට ආයෙත් හැරිච්ච ඔක්කොම ආයෙ පිරිලා මේ දවස්වල. අර හැරිලා තිබ්බේවා වැලි ඇවිල්ලා අර හැරිලා ඇතුළට කිඳා බහැලා ඇතුලෙන් හාර ගත්ත වලවල් නෑ දැන් මේ දවස්වල ආයෙ. එන්න මේ ස්වභාව ධර්මයේ එක දෙයක් තියෙනවා. නැවත අපි කියන්නේ රීසෙට් කරනවා කියලා. ෆෝන් එකක් වුණත් අපි එහෙම කරගන්නවනේ ෆෝන් එකේ අපි ගොඩාක් ඇප්ස් ඕපන් කරලා නම් එතකොට ඇප්ලිකේෂන් ගොඩාක් අපේ ෆෝන් එක රීඩ් කරනකොට ෆෝන් එක හරිම ස්ලෝ වෙනවා. එතන අපි කරන්නේ මේ වෙලාවේ කියවන ඇප්ලිකේෂන් ටික අපි අයින් කරගන්න. එතකොට අර වේගය සාමාන්‍ය පරිදි එනවා. එහෙනම් මේ ස්වභාව ධර්මයේ ක්‍රමයක් තියෙනවා. ඉතින් නැවත ස්වභාව ධර්මී රිද්මය එකම දිශානතියකට ගන්නවා. අසමතුලිත වුණොත් ඒක මා විශාල ප්‍රශ්නයක්. ඒක මේ ස්වභාව ධර්මයේ සාමාන්‍යයෙන් ඒක මේ සාමාන්‍යයෙන් අවුරුදු ඒ ක්‍රියාවලිය අවුරුදු 50කට සැරයක් විතර වෙනවා වැඩ. හරිද? ඒක අවුරුදු 50කට විතර සැරයක් වෙනවා.
ඒ කියන්නේ මුළු පෘථුවියම අලුත් වෙන එක අවුරුදු 100කට සැරයක්වත් වෙනවා. හොඳට බලනකො දැන් අපිට මේ දැන් කොවිඩ් ආවා. ඒ වගේම විනාශයක් ඊට අවුරුදු 100කට කලින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 2000 මං හිතන්නේ 1900 ගණන් වල ඔය වගේම එකක් උණක් හැදිලා විශාල පිරිසක් ওই විදියටම මිය ගිහින් තියෙනවා. ඒ වගේම මේ ස්වභාව ධර්මයේ මේ එතකොට දැන් අපි කිව්වා සුනාමිය මේ අපි කිව්වා මේ ලංකාවටත් ලෝකෙටත් බලපාපු කොවිඩ් ව්‍යසනයේදී කිව්වා ගෝලීය උෂ්ණත්වය පහළ වැටලා කිව්වා. වායු ගෝලීය පිරිසිදු වෙලා කියලා කිව්වා. ඒ කියන්නේ ආ ඒක ආය අලුතෙන් හදා ගන්නවා. ඒයි බලන්නකො මිනිස්සු හදන මැෂින්ස්. ඒවා ආයේ කිසිම පරිසර හිතවාදිකමක් නැහෙනේ. පරිසර දූෂණය, වාත දූෂණයක මිනිස්සු හිතනවද ඕවා? හිතන්නේ. සත්තු ගැන හිතනවද? වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණ වලට ගන්නෙම සත්තුනේ. එහෙනම් ලෝකේ විද්‍යාව කියන්නේ ස්වභාව ධර්මයේ හිතවාදී එකක් නෙමෙයි. එයාලා සලකන්නේ මානව හිතවාදීකම විතරයි. එතකොට ඒ ස්වභාව ධර්මයේ විසින් මේක ආය අලුත් කරගන්න ඕනනේ. අක අවුරුදු 100කට සැරයක් විතර කරනවා. මේ වගේ පොඩි අවුල් අවුරුදු 50කට විතර යරක් එනවා. බලන්න 70 ගණන් වලත් මෙහෙම ඇවිල්ලා තියෙනවා. 70 ගණන් වල දැන් මේ සැරේ ආපු ගම් වතුර අපි සමාන කරනවානේ 2016 දකෝ දාපු එකට නෑ පින්වත්නි. බාර ඔය වගේම එකක් 2000 මේ ලංකාවේ විවිධ තැන් වලට 70 ගණන් වල ඇවිල්ලා තියෙනවා. එතකොට එන අවුරුදු 50කට සැරයක් මේ වැඩේ කරනවා. ඒ නිසා අපි මේකට අමුතුවෙන් කම්පා වෙන්න ඕනේ නෑ. හැබැයි අපි දැනගන්න ඕන එක දෙයක්. ඉස්සරහට මේක තවත් වේගයෙන් වෙනවා. ඒක අවුරුදු 50 විතර වෙන එක අවුරුදු සමහරට 15ට 20ට අඩු වෙන්න පුළුවන්. ඒවට ගොඩාක් හේතු බලපානවා. ඒ කලින්ට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්. ඔය කලින් මේ වගේ මැෂින් තිබ්බේ නෑ, යාන වාහන තිබ්බේ නෑ, වායු දූෂණය හොඳටම වැඩි වෙලා. එතකොට මේක වැඩි නිතර මේක අලුත් කරගන්න වෙනවා. ඒ නිසා පින්වත්නි ඉස්සරහට එනම් මේක වැඩි. දැන් උනත් එහෙමයි. දැන් ඔය සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට උත්තර ධ්‍රවයට එහෙම බලපෑම් වෙනවා. සමහර තැන්වල තියෙන මේ අයිස් කුටි දිය වෙන්න ගන්නවා. ලෝකේ සලකනවා ඒ අයිස් වලට යටින් අවුරුදු 15000ක් 20000ක් විතර පැරණි වෛරස් කාරක තියෙනවා කිය. ඒකකට පුළුවන් කියනවා රටක් විනාශ කරන්න. අන්න ඔය වගේ ඉස්සරහට මා විශාල විනාශයන් වෙන්න ලෑස්ති. ඒ නිසා මේ මනුස්ස ලෝකෙට නම් ආයෙත් හිතන්න එපා. ඕගොල්ලෝ දැන් හෙට අනිද මැරිලා යයි. අපි ඔක්කොම. බලාපොරොත්තු තියාගන්නත් එපා ජීවිතේ. කිසිම තේරුමක් නැහැ මේ බලාපොරොත්තු තියාගෙන ඉන්න එක. හරි. හේදිලා යන්න ආයෙ විනාඩියයි දෙකයි යන්නේ. ඉතින් මිනිසුන්ගේ ගුණධර්ම නැති වුණාම හරි අසරණයිනේ. අර පව් කාලේ පෙන්නවා මේ කන්දක් නායේ ගියා. ඒ කන්ද නායේ ගියේ මේවා ඉතින් වැදගත් ඇත්තට මේවා මේ ධර්මී වගේම වැදගත්. මොකද ඔයාලට අප්‍රමාදේ ඉන්නේ මේ වයින් තමයි. මොකද ඔයගොල්ලෝ හරි ප්‍රමාදයි. ඔයගොල්ලන්ගේ පිළිවෙත දුර්වලයි. සම්මා සතිය නැහැ. භාවනා කරන්න හෙට කියලා හිතාන ඉන්නේ. ලබන මාසේ භාවනාවක් කරන්නම් කියලා හිතාන ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රමාදයි. දැන් ඉතින් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. දැන් ඔයාලට කාලේ නැහැ පින්වත්. ඒක හොන්දට තේරුම් ගන්න. මොකද මේවා මේ දවස්වල කියන්න ඕන නැත්තම් මේ જાතියට මේව මොකක්වත් නැහැ. නිවුස් බලනවා. අච්චරක් මැරුණා මෙච්චරක් හොයාගන්න නැහැ කියනවා. ඒතකොට අනේ අපොයි කියලා කම්බුලේ අත තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයි කුස්සියට ගිහින් කාලා බිලා ඉන්නවා සාමාන්‍ය විදියට. ඔය විදියට නම් අපි ජීවිතේ ගෙවලා හරියන්නේ නැහැ. පින්වත්නි මේ වගේ වෙලාවක අපි ධර්මයෙන් බලන්න ඕන. මේ වගේ වෙලාවක ධර්මයෙන් ලස්සන ඒවා පේනවා. හැබැයි ධර්මයක් ගැන කල්පනාවක් තියෙන කෙනෙකුට තමයි ඒක එන්නේ ඇත්තට. ඉස්සරහට මේක බොහොම බරපතල වැඩි වෙනවා. මොකද දැන් නම් අපිට විශ්වාසය තියන්න බෑ මේ ඉස්සරහට මේ මාසවල වැස්සත් විශ්වාස කරන්න බෑ. ඇයි? ඒකට හේතුව තමයි දැන් මේ පොළොව මහ විශාල වශයෙන් ඉරිතැලිලා තියෙන්නේ. ඇතුළට වතුර ටික බහින්න විතරයි ඕන. එතනින්ම ගැලවිලා අයින් වෙන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. ඔය පින්නතුන්ලා අද හොඳට ඉන්නවනම් ගම් වතුර ගලද්දි ඔයාලට ගම් වතුර නැත්තම්
ඒක ඔය පින්නතුන්ලාගේ මහ විශාල කුසල සංස්කාරය. කුසල සංස්කාරය. නිකන් ෆෝන් එකකින් කතා කරලා අම්මේ අපිට නම් ගම් වතුර නෑ ඔයාලට ගම් වතුරලු නේද කියලා අහලා ෆෝන් එක තියන්න එපා. ඔයාලට අද මේ ලෝකෙටම වතුර නැතුව ඉන්නවා. කණ්ඩ නැතුව ඉන්නවා. මේ ලංකාවේ විවිධ තැන්වල කණ්ඩ නෑ වතුර නෑ. තිප්පවගේ දවස්වල කණ්ඩ නැතුව මැරිලා තිබ්බා. මිනිස්සු කීප දෙනෙක්. නුවරඑළියේ කණ්ඩත් නෑ වතුරත් නෑ. ඒ දවස් ගානක් ඉන්න බෑනේ අධික සීතලත් එක්ක. සීතල වැඩි වෙන්න බඩගින්න වැඩි වෙනවා. වැඩි සීතල වැඩි වුණොත් බඩගින්න දැනුනොත් ඒක වැඩි වෙනවා. එතකොට සීතලයි බඩගින්නයි දෙක එකට ආවට පස්සේ ජීවිතය අතහැරෙන වෙලාවට ආර්ය නිකන් සතර සතිපට්ඨානෙ වසී කරන්න පුළුවන් වෙයිද? බෑ. ධර්මයක් තීදොළුයි නෑ මොකක්වත් නෑ. එනම් ධර්මී වඩලා තියෙන කෙනෙකුට පොඩි පහසුවක් තියෙයි. ධර්මී නොවඩපු කෙනෙකුට පහසුවක් නෑ. ඒ නිසා ඉස්සරහට අපිට කොහොම මේ ජීවිතය අතෑරෙයිද මොන විදියට මේ ජීවිතේ මඟ හැරීද කියලා අපි දන්නේ නැහැ. අධික සීතලේ බඩගින්නේ මැරෙන්න වෙන්නේ විශාල අකුසල සංස්කාරයකට. ඒ අකුසල් විපාකයේ පිණිස ඉදිරිපත් වෙලා. අකුසල් විපාකයේ පිණිස ඉදිරිපත් වීම කිසිම ප්‍රශ්නයක් නැහැ. කුසලේ නසා ගන්න එකයි ප්‍රශ්නේ. හිස්සතින් අකුසල විපාකේ ඉස්සරහ හිට ගන්න වෙන එකයි ප්‍රශ්නේ. මේ වෙලාවේ පිළිවෙතක් ආර්ය අෂ්ටාංග මාර්ගයක් කුසලයක් සමාධියක් විදර්ශනාවක් නැතිවීමේ අවදානමයි තියෙන ප්‍රශ්නේ පින්වත්නි. ඒ නිසා මේ බඳු ස්වභාවික ව්‍යසනයක් පවා අපට හේතු ගන්නවන්නේ වහ විදර්ශනා කළ යුතු බවයි. වහ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩි යුතු බවයි. ඒ නිසා ගොඩාක් දෙනෙක්ගේ ජීවිතය ඇතුලේ තියෙන්නේ සාමිස සුඛ වේදනයි සාමිස දුක් වේදනයි විතරයි. එතකොට ඔය පින්නතුන්ලාට දැනෙන්න ඕන. ඒ කියන්නේ සාමිස සුඛ වේදනයි සාමිස දුක් වේදනයි විතරයි. ඒක ඇතුලේ තියෙන්නේ බොහෝ විට පශ්චාත්තාප වීම අසුරු කරගත්ත සිතුවිලි ගැලීම්. එදා වේල නැතත් නිරාමිස සුඛ වේදනාව, නිරාමිස දුක් වේදනාව ජීවිතේ සැබෑ වින්දනය කරගන්න. ඒ බඳු වින්දිතෙක් තමාට කණ්ඩ නැතුව මැරුණත් පෞගේ කාලේ නුවරඑළියේ සීතලේ ගැහි මේ කණ්ඩ නැතුව මැරිච්ච මිනිස්සුන්ගේ අතර පවා ඒ බඳු දුක් වේදනාවක් ඇතුලේ පවා එයාට නිරාමිසත්ව ස්පර්ශ කරන්න පුළුවන් ධර්මයේ තිබ්බොත් ඔය පින්නතුලා පුළුවන් තරම් දක්ෂ වෙන්න. ලෝකේ සාමිස නිරාමිස කියලා වින්දනේ දෙපැත්තක් තියෙනවා. සාමිස සුඛ වේදනක් තියෙනවා, සාමිස දුක් වේදනක් තියෙනවා. නිරාමිස සුඛ වේදනක් තියෙනවා, නිරාමිස දුක් වේදනක් තියෙනවා. එතකොට මේ සාමිස සුඛ වේදනා දුක් වේදනා කියන්නේ පංචකාමාස්වාදයේ මිශ්‍රයි කියන එක. පංචකාමාස්වාදයේ කවලම් වෙලා කියන එක. නිරාමිස දුක් වේදනා නිරාමිස සුඛ වේදනා කියන්නේ මොනවද? පංචකාමාස්වාදයේ මිශ්‍ර නැහැ කියන එක. පංචකාමාස්වාදයේ මිශ්‍ර නැහැ කියන එක. ඒකට කියන්නේ නිරාමිස සුඛ වේදනා. දැන් මේ ධර්මය අහනකොට ඔයාලට දැනෙනවා අනේ මේ ධර්මී කොච්චර හොඳයිද කියලා. ඒක ඇතුලේ තියෙන නිරාමිස සුඛ වේදනාව. අතේ පයේ අමාරු තියාගෙන කෙලින් ඉන්න අමාරුයි. නිදි කිරා වැටෙද්දි නිින්දේ යද්දි අපි නිින්දට වැටෙද්දි අමාරුවෙන් ආයොලුව ගස්සලා ඉන්නවා. ඒක ඇතුලේ තියෙන්නේ නිරාමිස දුක් වේදනාවක්. නිින්දට තමයි සිත බර. නිදා ගන්න කැමති. නමුත් මේ සිත කියනවා නෑ. නිින්ද එපා. නිින්දෙන් ලැබෙන සහන එපා. මේ ධර්මයට කන් දෙන එක ශ්‍රේෂ්ඨයි කියලා. ඒකෙන් උපදින්නේ නිරාමිස දුක් වේදනාව. දුකක් නිදිවරන්න වෙච්ච එක. ඒක නිරාමිස දුක් වේදනාව. එතකොට දැන් මේ එතකොට නිරාමිස සුඛ වේදනාවේ අර්ථය මොකද්ද? නිරාමිසයි කියන්නේ ඇයි? නිරාමිසයි කියලා කියන්නේ එයා තුල දැන් යෙදෙන හැකියාව. හොඳට මේවා තේරුම් ගන්න. එයා දැන් සිතින් කයෙන් වචනෙන් මේ වෙලාවේ යෙදෙන මට්ටම. එයා මේ වෙලාවේ සිත මෙහෙවන විදිය,
මේ වෙලාවේ කතා කරන විදිය, මේ වෙලාවේ ආ මානසිකාරය කරන විදිය, මේ වෙලාවේ ආ වැඩ කරන විදිය, මේ වෙලාවේ වැඩ කරන විදිය අනාගතයේ එයාව කාම ලෝකෙට අරන් ඉන්නේ නැති මට්ටමේ හිතක් නම් එයාට තියෙන්නේ. එයා කාම ලෝකෙට අරන් ඉන්නේ නැති මට්ටමට නම් එයා හිතන්නේ දැන්. අන්න ඒ මට්ටම තුල ඔයාලාට දැනෙන සුඛ වේදනා දුක් වේදනා ඔක්කොම නිරාමිසයි. එහෙනම් බොහෝ දෙනෙකුට නිරාමිස සුඛ වේදනාව කියන එකට සමවදින්න ලේසි නෑ. එතකොට ඒක නිරාමිස සුඛ වේදනාවක් දුක් වේදනාවක් වෙන්නේ මොකක් නිසාද? එයා මේ වෙලාවේ හිතන විදිය, මේ වෙලාවේ මානසිකාරය කරන විදිය, මේ වෙලාවේ වැඩ කරන විදිය, මේ වෙලාවේ කතා කරන විදිය අනාගතය කාම ලෝකෙට අරන් ඉන මට්ටමට නෙමෙයි යා හිතන්නේ, පතන්නේ, කතා කරන්නේ, මානසිකාරය කරන්නේ, වැඩ කරන්නේ. අන්න ඒ මට්ටම නම් තියෙන එක නිරාමිසයි. එහෙනම් ඒ නිරාමිසත්වය බොහෝ දෙනෙකුගේ ජීවිතවල නැහැ. අන්නේ නිරාමිස සුඛ වේදනා දුක් වේදනාවට සමවදින්න පුළුවන් හැකියාව අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ හැකියාව අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ හැකියාව ප්‍රගුණ කරද්දී අතීතයේ අකුසලයක් විපාකයට ආවත් ඒක විපාක දීලා අවසන් වෙනවා. අනාගත පුනර්භවයේ අවදානමේ හෙලන්නේ නැහැ. අනාගතයේ අවදානමේ වැටෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ අනාගතයේ අවදානමේ නොවැටෙන මට්ටමට ඔයාලා හිතන පතන වැඩ කරන කතාබස් කරන මානසිකාරය කරන මට්ටම පරිස්සම් කරගන්න ඕනේ. එහෙනම් ඕගොල්ලන්ට අනාගතේ නැවත අනාත නොවි සනාත වීම පිණිස විතරයි අපිට මේ ධර්මීය අසුර තියාගන්න වෙන්නේ. ඇයි මේ වෙලාවේ අපිට එහෙම කරන්න බැරි? මේ වෙලාවේ බත්මාළු පිනිගෙනත් දෙන, මේ වෙලාවේ ආහාර පාන සැපේන තැනක් නෙමෙයි මේ බුද්ධ ශාසනය. මේ වෙලාවේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වතුර, කෑම බීම, ඉඳුම් හිටුම් මේවා ඔක්කොම පැරණි අකුසල සංස්කාරයන් කුසල සංස්කාරයන් සමග බැඳී පවතිනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා හොඳ සනීපෙට අද ඉන්නවනම් ඔයාලා හොඳට මේ වගේ රටම අමාරුවේ වැටිලා කඳුළු සලන වෙලාවකත් ඔයාලට හොඳ ලස්සනට කෑම මේසෙ වාඩි වෙලා කන්න පුළුවන් නම් ඔය පින්නතුන්ලා හිතන්න එපා මං කොහොමද කෑම මේසෙ වාඩි වෙලා කන්නේ ආන් අර මිනිස්සු අඬා වැටෙනවා කියලා කියනවා නම් පින්වත්නි එහෙම කියන්න උවමනා නැහැ. ඔය පින්නතුන්ලාට ලැබුණු ඒ ජීවිතය ඔය පින්නතුන්ලාගේම මහ විශාල කුසලයක්. ඒක නම් පොඩි පහේ කුසලයක් නෙමෙයි. විශාල කුසලයක් පින්වත්නි ඔය පින්නතුන්ගේ. එතකොට ඒ කුසලය ඔය ඇත්තන්ට විපාකයේ පිණිස ඉදිරිපත් වෙනකොට අර ඇත්තන්ට අකුසලයේ විපාකයේ පිණිස ඉදිරිපත් වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. හැබැයි ඔය පින්නතුන්ලාට කුසල තත්ත්වයන් ඔස්සේ ඔයාලට ළඟදී ජීවිතය අතෑරිනවනේ. ඒ අතෑරෙන මට්ටම තුල සමහරට අපි දන්නේ අපේ කතාව කොහොමද කියලා. අපි දන්නේ දැන් පෞගේ කාලේ මේක කන්දක් නායකින් තිබ්බා එකට. ඒ රෑ 1යි පාන්දර 1යි. ඔක්කොම නිදාගෙන ඉද්දි දෙතර ගොඩාක් වෙලාවට ගෙවල් වල ඔක්කොම ඉන්න ඇති. සාමාන්‍ය ඔෆිස් වලට එහෙම ගියපු අයත් ගෙදරට ගිය වෙලාවට. ඉස්කෝලේ ගියපු ළමයිත් ගෙදර. ඔය නුවර පැත්තේ එක කඳු ගැටයක් නාය ගියා. ඉතින් ඒ ගෙවල් ඔක්කොම ගියා. ඔක්කොම මලා. ඔක්කොම මැරුණා. ඉතින් කවුද හිතුවේ අවසාන රැය බව? අපි අද අන්තිම වරට නිදාගන්නේ කියලා කවුද හිතුවේ? එතකොට අර නිරාමිස සුඛ වේදනාව කියන එකට අපි නිතර සමවදින පුරුද්ද හුරුව හදාගත්තොත් ඒකෙන් තමයි ඔහොම අය ගැලවෙන්නේ. වෙන ගැලවෙන්න පොටක් නෑ. ඒතර අපි දන්නෙත් නෑ අපේ මරණය කොහොමයිද කියලා. සමහරට අපි නිින්දෙදි මැරෙයි. සමහරට එකපාර මැරෙයි. සමහරට විඳවල මැරෙයි. සමහර විට මේ වාහනයකට ඇක්සිඩන්ට් වෙලා මැරෙයි. අපි දන්නේ කොහොමද කියලා. නමුත් අපි මැරෙනවා ළඟදී ස්ථිරව මැරෙනවා. මේ රැස් කරන එකේ නම් මහ විශාල අර්ථයක් නැහැ. ස්ථිරව ජීවිතය අතෑරෙනවා. අපේක්ෂා දාල්වගෙන ඉන්න එක නම් මහා පින්වත්නි කිසිම තේරුමක් නැහැ දුක විතරයි තියෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් නෑ ගිහියෝ බලාපොරොත්තු තියාගන්න ඕනේ යාලා ප්ලෑන් කරන්න ඕනේ ජීවිතේ කියලා කියන. ඔය ප්ලෑන්
දිය වෙලා ගියේ පහුගිය දවස්වල. අපි කියද්දි අපි නෑ පින්වත්නි ලෝකේ ප්‍රාර්ථනා කරන්න එපා කියද්දි නෑ ඉතින් ඔබ වහන්සේලා එහෙම කරන්න අපි කොහොමද ගිහියෝ එහෙම කරන්න කියලා කිව්වා. ප්‍රාර්ථනා නෙමෙයිද කඳුල උපද්දවන්නේ. ප්‍රාර්ථනා කරපු ලෝකේ අහිමි වෙනකොට නෙමෙයිද දාඩිය දාන්නේ. එහෙනම් මේ ලෝකේ ප්‍රාර්ථනා නැති එකමයි හොඳ. අනාගත බලාපොරොත්තු නැති එකමයි හොඳ. අනාගත බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම සමෘද්ධිමත් නොවන හැම වෙලාවකම උපදින්නේ කඳුල පින්වත්නි. සෝසුසුම් උපදින්නේ. හැඬීම් වැළපීම් වලට අවස්ථාවයි උදා වෙන්නේ. ඒ නිසා ඔය පින්නතුලා එහෙනම් දැන් මම එක දෙයයි මේ ඔය පින්නතුනේ කියන්නේ පුළුවන් තරම් निराமிස සුඛ වේදනා දුක් වේදනා එක්ක වාසය කරන්න දක්ෂ වෙන්න. ඒක පුරුදු කරගන්න. එතකොට සාමිස සුඛ වේදනා දුක් වේදනා කියන්නේ පංචකාම ආස්වාදයේ එක්ක කවලම් වෙලා. निराமிසකමේ ස්වභාවය මොකද්ද? එයා හිතන විදිය, කතා කරන විදිය, වැඩ කරන විදිය, මානසිකාරය කරන විදිය අනාගත කාම ලෝකෙට එරන් ඉන මට්ටමට නෙමෙයි. ඒක ප්‍රාර්ථනා නැහැ, අපේක්ෂා නැහැ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් භව තෘෂ්ණාව නැහැ. ඒතර භව තෘෂ්ණාවට ධර්මී වාවිච්චි කරන වචනයක්. ඒකට කියන්නේ ආදානය කියලා. භව තණ්හාවට කියන්නේ ආදානය. මේ භව තණ්හාව නිසා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අදිෂ්ඨාන කරන්නේ ලෝකේ. අපි ලෝකේ අදිෂ්ඨාන කරන්නේ සවිඥානික අවිඥානික ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ අදිෂ්ඨානී කරන්නේ ආදානය නිසා. ආදානී කියන එකට ධර්මී කියන්නේ මොකද්ද? භව තණ්හාව. භව තණ්හාව. එහෙනම් භවයට තණ්හාව පදනම් කරගෙන අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනා කරගෙන ඔය දැන් ඉන්න ගෙහි ගෙදර වැඩ කරන හැම මිනිහෙක්ම නිරාමිස තත්වයක් උරඟාන අය නෙවෙයි. ඒක ඇතුළේ එතකොට නෑ අපි ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන අදිෂ්ඨාන කරන භව තෘෂ්ණාව මත පිහිටලා ආදාන සහගතව වාසය කරන එක අපිට ආස්වාදයක් තියෙනවා කියලා. තියෙනවා පින්නොත්. ඇයි? ලෝකේ සාමිස සුඛ වේදනා කියලා එකක් තියෙනවනේ. ලෝකේ සාමිස සුඛ වේදනා කියලා එකක් තියෙනවා. එතකොට නිරාමිස සුඛ වේදනා උපදින්නේ කොහොමද? අනාගතයේ පින්වත්නි එයාට නිරාමිස වෙන්නේ නිරාමිසත්වයේ උපරිමය තමයි අනාගත භවයේ හැදෙන්නේ නැහැ කියලා දකින්නකොට ඇති වෙන ආස්වාදේ. අනී මම මේ හිතන විදිය, මානසිකාරය කරන විදිය, කල්පනා කරන විදිය, වැඩ කරන විදිය අනී අනාගත කාම ලෝකෙට මාව අරන් ඉන්න මට්ටමේ සංස්කාර රැස් වෙන්නේ නැහැ නේද කියන එක. ඔළුවට ආවා මේකෙන් උපදිනෝ නිරාමිස කමක්. ඒ නිරාමිස කම ඔයාලට ඉදිරිපත් වුණොත් මරණ මොහොතේ පින්වත්නි එයාට විශාල යහපතක් කරගත්තා වෙනවා. අපිට ඒක පුරුදු කරලා නැති නිසා අපිට අර සාමිස ලෝකේ පංචකාම ආස්වාදයක කවලම් වෙච්ච සිතුවිලි තමයි ගලන්නේ. පංචකාම ආස්වාදයක කවලම් වෙච්ච සම්මිශ්‍රණයේ වෙච්ච අත්දැකීම් තමයි අපේ ඇතුළාන්තය තුල පිහිටන්නේ. ඒ නිසා අපි ඒ දුක් වේදනාව මතම බහැලා අපේ ජීවිතේ ගෙවුනොත් බොහෝ විට අපි අනතුරුයි. ඒ අනතුරට නම් පින්වත්නි වැටෙන්න එපා. මොකද ස්වභාවික අනතුර ඉස්සරහට මහ බීගෙන් බලවත්. පොඩ්ඩක් නෙමෙයි. ස්වභාවික අනතුරු වල ඊට උද්වේගයක් පවතින නිසා පින්වත්නි ඔය පින්වතුන්ට මේ ජීවනචර්යාවේ කරන්න පුළුවන් ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? නිරාමිස සුඛ වේදනා, නිරාමිස දුක් වේදනා සමග වසන එක. නිරාමිසත්වේ. එතකොට ඒ නිරාමිස තත්ත්වේ නැති වුණොත් එයා තුල එන්නේ නිරාමිසත්වේ බිඳලා දාන්නේ මොකද්ද? භව තණ්හාව. ආදානය. එහෙනම් ආදානය අයින් කරන්න පාවිච්චි කරන විපස්සනා ක්‍රමයක් තියෙනවා. ආදානය කඩන්නේ මොකෙන්ද? භව තණ්හාව කඩන්න තියෙන එකම විපස්සනා භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ පටිනිස්සග්ගානුපස්සනාව කියලා. ඔය විපස්සනා ක්‍රමවල තියෙන පටිනිස්සග්ගානුපස්සනාව කියලා. ඒ පටිනිස්සග්ගානුපස්සනාවෙන් කරන්නේ මොකද්ද? අදිෂ්ඨානෙ අතහැරලා දානවා. මේ වෙලාවේ තියෙන ප්‍රාර්ථනාව ඒ පටිනිස්සග්ගානුපස්සී කියන්නේ අතාරිනවා කියන එකනේ. මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන්නේ නැතුව එකතු වෙනවා. මේ වෙලාවේ ලෝකේ අදිෂ්ඨාන කරන්නේ නැතුව එකතු වෙනවා. එකතු වෙන්නේ නැත්තේ නෑ. එකතු වෙනවා. මේ වෙලාවට එකතු වෙනවා. අනේ බලන්නකො මිනිස්සු කණ්ඩ නැතුව ඉන්නවා මං කොහොමද මගේ ඌරෙන් පහලට නම් බත් ටිකක් ගිලෙන්නේ නැහැ අමාරුයි කියන්නේ. ඒක ඉතින් ධර්මයක් නෙමෙයි. කෑම මිසි බත් තියනවා නම් මේ වෙලාවේ හොඳම දේ තමයි ඒකෙන් ජීවිතේ පවත්වන එක, යැපෙන එක.
මොකද ලෝකෙටම කණ්ඩ දෙන්න අපිට බෑ. අපේ අර කරුණාවට අපි උදව් කරන්න ඕනේ කෙනෙක්කනට. ඒක මානව ධර්මයක් ඒක. ඒක අපි දැනට කරනවනේ. හැබැයි කෑම පිල්ලු වෙන්න දෙන්න ඕනේ නැහැ. හැබැයි ඒක කනකොට ඔය පින්නතුල්ලා කිසිම දවසක නිකම්ම කන්න එපා. ඔය පින්නතුල්ලා ඒ කෑම ඇතුලෙන් දකින්න ඕන පිනමයි. ඔයාලගේ ගෙදර හොඳට උයලා තියෙන බත් මුට්ටියෙන් පේන්නේ පින. ප්‍රියමනාප ව්‍යංජන භෝජනවල පේන්න ඕන පින. ඒක විතරක් නෙමෙයි. මේ පින විපාක දෙමින් අනිත්‍ය වී යන බව දකින්න ඕන. ඒ හැකියාව ඇතුළේ ඔබට පරිහරණය කරන්න පුළුවන්. එතකොට එහෙනම් මේ වෙලාවේ ඔයාලා හිතන පතන වැඩ කරන කතා බහ කරන වැඩ කරන සාමාන්‍ය කටයුතු තියෙන්නේ. ඒවයි අදිෂ්ඨානේ නැත්තම් ප්‍රාර්ථනාව නැත්තම් ඒ අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව නැති තැනක කඩා වැටෙන්නේ ආදානය භව තණ්හාව. ඒ භව තෘෂ්ණාව කඩා වැටෙන්න අපි මේ වෙලාවේ අදිෂ්ඨාන ප්‍රාර්ථනා අතහැරලා දාන්න ඕනේ. අදිෂ්ඨාන ප්‍රාර්ථනා අතහැරලා දාන්න ඕනේ. වැඩන්නේ ප්‍රාර්ථනා කරලා ලෝකේ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරපු ලෝකේ කිසි මිනිහෙකුට ලැබිලා නැහැ පින්වත්නි. වැඩන්නේ ප්‍රාර්ථනා කරලා. ඔය ඉන්නවට ඉන්නවා අර කිසිම දෙයක් කරන එක තේරුම් නැහැ. ඒක ඇතුලේ ධර්මයෙන් විමසා බලනකොට කිසිම දෙයක වටිනාකමක් පේන්නේ නැහැ. ඒ වටිනාකමක් පේන්නේ නැති මට්ටමේ ජීවිතය තුළ, ප්‍රාර්ථනා නැති ජීවිතය තුළ, අදිෂ්ඨාන නැති ජීවිතය තුළ එයා අත්දකින්නේ නිරාමිෂ සුඛ වේදනාවක්. නිරාමිෂත්වයක් එයා භුක්ති විඳින්නේ. ඒ නිරාමිෂත්වයේ භුක්ති විඳින ශ්‍රාවකයාට පින්වත්නි බුදුරජාණන් විපස්සනා කරන්නේ පටිනිස්සග්ගානුපස්සී විහරණේ. එතකොට මේ පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ ආදානීය කඩලා දාන එකම භාවනා ක්‍රමය. භවයේ ප්‍රාර්ථනාව සම්පූර්ණයෙන් සුණු විසුණු වෙන තැන. ඊට පස්සේ පින්වත්නි අපි තුල තියෙන උන් ඉතා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? ඊළඟට ඉතා වැදගත් දේ තමයි පින්වත්නි මේ පටිනිස්සග්ගානුපස්සනාවට හරියට උදව් කරන දෙයක් තියෙනවා. ඒ උදව් කරන දේ මොකද්ද දන්නවද? ඒ උදව් කරන දේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන මේ කායානුපස්සනාව කියලා එකක්. කායානුපස්සනාව කියන්නේ කය අනුපස්සනා කරනවා කියන එක නෙමෙයි. සතර සතිපට්ඨානී කියන කායානුපස්සනාව නෙමෙයි මේ කියන්නේ. එහෙනම් අර මේ භවතණ්ණාව කඩලා දාන්න අදිෂ්ඨාන ප්‍රාර්ථනා නැතුව මේ වෙලාවේ ඔක්කොම අතෑරලා දාලා ලෝකයේත් එක්ක එකතු වෙන මට්ටම තියෙනකොට ඒකේ ප්‍රාර්ථනා නැත්තම් බලාපොරොත්තු නැත්තම් එතන උපදින්නේ ඒක පුරුදුයි නම් යාට ඒකේ උපදිනවා නිරාමිස සුඛ වේදනාව. ඒක හරියම නිරාමිසයි. අපිට බෑනේ පින්වත්නි. අපි අත්දකින්න උරගාන ලෝකයේ තුල අපිට ප්‍රාර්ථනා තියෙනවා. අපිට බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා මත පිහිටලා අපි ඉන්නේ. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා මත පිහිටපු නිසා ඒකේ ඒ බලාපොරොත්තු මත පිහිටා කල්පනා කරනකොට සුඛ වේදනාවක් නැහැ නෙමෙයි තියෙනවා. නිරාමිසත්වයක් නැහැ. නිරාමිසත්වයේ ස්වභාවය මොකද්ද? නිරාමිසත්වයේ ස්වභාවය තමයි අනාගත මේකෙන් කාම ලෝකේ ඵලයක් හටගන්නේ නැහැ කියලා දැනෙනකොට ඇති වෙන ආස්වාදය. නිරාමිසත්වයේ දැන් මේ වෙලාවේ අනාගතේ කාම ලෝකෙට මාව අරන් ඉන්න මට්ටමට ඵලයක් හටගන්නේ නැහැ කියලා එක දැනෙනකොට ඇති වෙන මානසික අත්දැකීම තමයි ওই නිරාමිස සුඛ වේදනාව කියලා අපි කියන්නේ. ඇයි දැන් මේ වෙලාවේ යාත් තුළ හේතු සකස් වෙන්නේ නැහැ කියන එකෙන් ඒක උපදින්නේ. ඒක හොඳට මතක තියාගන්න. සාමිස වෙන්නේ මොකද්ද? ප්‍රාර්ථනා අදිෂ්ඨාන බලාපොරොත්තු මත කාම ලෝකේ මවාගෙන ඉන්න එක ඇතුලේ. සාමිස සුඛ වේදනා උපදිනවා. දරුවා දකින්නකොට උපදිනවා. දරුවට උගන්වනකොට ඒක උපදිනවා. එහෙනම් නිරාමිස සුඛ වේදනාවේ ස්වභාවය මොකද්ද? නිරාමිස සුඛ වේදනාවේ ස්වභාවය තමයි අනාගතේ මට මෙන්න මේ බඳු ඵලයක් උපදින්නේ නැහැ නේද මම මේ හිතන විදියට. මේ වැඩ කරන විදියට, මේ කතා කරන විදියට අනාගතේ මට මේ බඳු ඵලයක් උපදින්නේ නැහැ නේද කියලා ඒ උපදින ආකාරයට දැන් හේතු සකස් වෙන්නේ නැහැ දැන් කියන එක දන්න කමෙන් ඒක උපදින්නේ. අන්න ඕකයි සාමිස නිරාමිස කියන්නේ. එහෙනම් නිරාමිස සුඛ වේදනාවකට ගැඹුරින් සමවදින එක ලේසි වැඩක්ද? ලේසි වැඩක් නෙමෙයි. එතකොට ඒකට සමවදින්න තියෙන්නේ කොහොමද? ඒකට විපස්සනාවක් තියෙනවා. පටිනිස්සග්ගානුපස්සනාව.
එතකොට ඒක පටිනිස්සග්ගානුපස්සනාව කියලා ඔය භාවනාවේ සූත්‍රවල එහෙම තියෙනවා හරියට පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා. විරාගානුපස්සී, නිරෝධානුපස්සී මේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති කී ඔය තියෙන්නේ. ඒ පටිනිස්සග්ගානුපස්සී කියන්නේ මොකද්ද? පටිනිස්සග්ගානුපස්සනාවේ ඇයි ඒක කරන්න ඕන? ඒකෙන් තමයි නිරාමිසත්වයට යාට සමවදින්න තියෙන අවස්ථාව. ඒකේ ප්‍රාර්ථනා නැහැ, බලාපොරොත්තු නැහැ. එයා මේ වෙලාවේ පරිහරණය තුල අතෑරලා දාන්න ලෑස්ති. මේ වෙලාවේ දකින්න ලෝකේ අතාරින්න ලෑස්ති. ඇහෙන දේවල් අතාරින්න ලෑස්ති. දැනෙන ඒවා අතාරින්න ලෑස්ති. හිතෙන ඒවා අතාරින්න ලෑස්ති. හිතෙන්නේ නැහැ නෙමෙයි, පේන්නේ නැහැ නෙමෙයි, දැනෙන්නේ නැහැ නෙමෙයි. දකින්නේ නැහැ නෙමෙයි, දකින්නවා, පේනවා, ඇහෙනවා, දැනෙනවා. එයා ඒ වෙලාවෙම අතහරින්න ලෑස්ති. ආදානයක් නැහැ. ප්‍රාර්ථනාවක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. ඒවා ඒ ගතිය නැවත නැවත උරංගාන්න ඕන කියලා මේ භව තණ්හාවක් නැහැ. හැබැයි යා ලෝකයේත් එක්ක එකතුයි. එයා ලෝකෙ විසි කරලා දාන්නේ නැහැ. අනේ වැඩක් නැහැ නේ ඔක්කොම වතුරට දිය වෙලා යනවනේ ගම් වතුරක් ආවොත් එහෙම උන් හිටි දැන් නැති වෙනවනේ වැඩක් නැහැ කියලා එයා අනාගතේ ගම් වතුර ගැන හීනමවන්නේ නැහැ. අද වගේම තව අවුරුද්දකින් ගම් වතුර ඒවි ඒ නිසා වැඩක් නැහැ කියලා අනාගතේ අවුරුද්දකින් එන ගම් වතුර දිහා අද බලන්නේ නැහැ යා. මොකද අනාගතේ ගම් වතුර එන්න පුළුවන් ගම් වතුර එනකොට ලබන අවුරුද්දේ ගම් වතුර එන්නේ ලබන අවුරුද්දේ ගම් වතුර එනකොට මම ඉඳීද කවුද දන්නේ? අවුරුද්දක් මත කොහොමද පින්වත්නි විශ්වාසයක් තියෙන්නේ? මොහොත උස්ම ඉහළට අරන් පහළට හෙළන එක විශ්වාස නැත්තම් අනාගත ගම් වතුරක් ගැන හීනමවමව හිත හිතා පශ්චාත්තාප වෙන එක කිසිම තේරුමක් නැහැ. ආපු ගම් වතුර දැන් ගියා දැන් මක් කරන්නද? චෝදනා කරන්න කෙනෙකුත් නැහැ. චෝදනා කරලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ මේ පටිනිස්සග්ගානුපස්සනාව තිබ්බොත් එයා ලස්සනට අවස්ථාවේ නිරාමිස සුඛ වේදනාවට එකතු කරනවා. පටිනිස්සග්ගානු එනම් මතක තියාගන්න මේ වගේ ස්වභාවික ව්‍යසන වැඩි වෙන්න එයාලා වඩන්න ඕන හොඳ විපස්සනාවක් තමයි පටිනිස්සග්ගානුපස්සනාව. ඒකෙන් බලාපොරොත්තු වෙන ආදානිය වට්ටන එක. එහෙමත් නැත්නම් තව විදිහකින් කිව්වොත් භව තණ්හාව කඩාගෙන වට්ටන එක. මේකට උදව් කරන භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ කායානුපස්සනාව. කායානුපස්සනාව කියනකොට මෙතන කයන්න කියන්නේ මහ ප්‍රාණ කයන්න. කායානුපස්සනාව කියන්නේ මේ අර සතර සතිපට්ඨානේ තියෙන කායානුපස්සනාව නෙමෙයි. මෙන්න මේ කායානුපස්සනාවෙන් තමයි එයාට අර මේ පටිනිස්සග්ගානුපස්සනාවට උදව්ව දෙන්නේ. භවයේ ප්‍රාර්ථනා නැතුව අදිෂ්ඨාන නැතුව අවස්ථාවට ප්‍රතිචාර දක්වලා ලෝකේ අතෑරලා අනාගත මනේ මම මේ හිතන විදියට වැඩ කරන විදියට මම කතා කරන විදියට මම ලෝකේ ඇසුරු කරන විදියට අනාගතේ කාම ලෝකේ ඵලයක් උපදින්නේ නෑ නේද කියන එකට හේතුඵල දැකීමෙන් තමයි නිරාමිස සුඛ වේදනාව ගැඹුරින් උපදින්නේ. එහෙනම් හේතුඵල වශයෙන් නොදකින්න කෙනාට නිරාමිස සුඛ වේදනාව කියලා එකක් උපදින්නේ නැහැ ගැඹුරින්. බාන අහන කොටත් තියෙන්න පුළුවන්. දන් දෙන කොටත් තියෙන්න පුළුවන්. මේ අපි කියන්නේ භවය නිරුද්ධ කිරීම කරා යන ශ්‍රාවකේ කුරඟාන නිරාමිස සුඛ වේදනාව ගැන. එතන භවය නිරුද්ධ කරන කෙනාගේ නිරාමිස සුඛ වේදනාව කියන එකේ අර්ථය මොකද්ද? අනේ මම මේ හිතන පතන වැඩ කරන කතාබස් කරන විදියට අනාගතේ කාම ලෝකේ ඵලය හටගන්නේ නෑ නේද දැන් මම මෙහෙම හිතුවාම කියලා අනික දකින්නකොට ඒක එයාට මානසිකාරය වෙනකොට ඒක ප්‍රත්‍යවේක්ෂණා කෙරෙනකොට එයා තුල උපදින ප්‍රීතියට කියනවා නිරාමිස සුඛ වේදනා කියලා. එතකොට දැන් පටිනිස්සග්ගානුපස්සනාව ඒකට හොඳම භාවනාව. ඒකෙන් ආදානිය කැඩෙනවා, භව තෘෂ්ණාව කැඩෙනවා, අදිෂ්ඨාන ප්‍රාර්ථනා නැහැ යාගේ ජීවිතේ. ඒව නැහැ. එතකොට ඒකට උදව් කරන විපස්සනාමය පරිච්ඡේදයක් තියෙනවා. ඒකට අපි කියන්නේ කායානුපස්සනාව. එතන කායානුපස්සනාව කියන්නේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව නෙමෙයි. මෙතන කය මහ ප්‍රාණ කයන්න මෙතන ගන්නෙ. දැන් මහ ප්‍රාණ කයන්න ගත්තාන් පස්සේ එතකොට ඒකේ ඉන්නේ මේ පින්වත්නි බොහොම ගැඹුරින් උච්චාරණය කරන්න ඕනේ කායානුපස්සනාව කියලා. එතකොට ඒ කායානුපස්සනාව කියලා මෙතන කියන්නේ ක්ෂය වීම කියන අර්ථය. ක්ෂය වීම. අතන කායානුපස්සනාව කියන්නේ මේ කායානුපස්සනා කරන එකනේ. මෙතන කියන්නේ ක්ෂය වෙනවා. ක්ෂය වීම කියන. මෙන්න මේ ක්ෂය වී යන බව දකිනකොට තමයි එයා තුල පින්වත්නි සම්පූර්ණ ඝන සංඥාව කඩාගෙන වැටෙන්නේ. ඝන සංඥාවක් තියෙනවා. සංඥා අපි තුල හට ගන්නවා. ඒ කියන්නේ ලෝකේ අපි අඳුන ගන්නවා.
ඒ අඳුනා ගැනීම තුළ අපි තුළ ඝන අඳුනා ගැනීමක් තියෙනවා. ඕලාරික අඳුනා ගැනීමක් තියෙනවා. අඳුනගත්ත තැන අතාරින්න බැරි ඒකයි. ඒකනේ ඝන සංඥාව කියන්නේ. ඕලාරික අඳුනා ගැනීම. හරි තද අඳුනා ගැනීම. ගොරෝසුවට අඳුනා ගැනීමක් අපේ තුල තියෙනවා. අඳුනා ගැනීමම පුනර්භවය හදන්නේ නැහැ. මේ ඝන සංඥාවයි පුනර්භවය හදන්නේ. ඕලාරික ඒකට අපි ඒකෙදි කතා කරනවා ඝන සංඥාවේ පැති හතරක්. සාන්තති ඝණය, සමූහ ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය කියලා ඝන හතරක් අපි කතා කරනවා. ඉතින් මෙතන වෙන වෙනම අපි කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඝන ඔය සාන්තති ඝණය, සමූහ ඝණය, ඊට පස්සේ කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය ගැන ඝන සංඥාව ගැන අපි දේශනා කරපු වෙනම දේශනා ඇති. නිකන් ඉන්ටර්නෙට් එකේ හොයන්න ඝන සංඥාව කියලා අපේ නම ගහන්නකෝ තියෙනවා දේශනා. එතකොට අඳුන ගන්න එක ඝනව අඳුන ගන්නවා. ගැඹුරින් අඳුන ගන්නවා. තදින් අඳුන ගන්නවා. හැප්පිලා අඳුන ගන්නවා. එතකොට දැන් උදාහරණයක් විදිහට වෙන වෙනම පවතින රූප කලාප ගොඩක් තියෙන්නේ. වෙන් වෙන් වශයෙන් පවතින රූප කලාප ගොඩක් මේ රූපය. ඔක්කොම එකතු කරලා අනේ මේ මගේ දරුවා කියලා අඳුන ගන්නවා. සමූහ ගන්නේ. රූප කලාප ප්‍රකෝටි ගානකින් හැදිලා තියෙන්නේ. ස්ත්‍රියක් කියලා අඳුන ගන්නවා. පුරුෂයෙක් කියලා අඳුන ගන්නවා. සමූහ ගානයක් තියෙන්නේ. බෙදලා බැලුවම මොකක්වත් නැහැ. සන්තතියක් තියෙන්නේ. සන්තතියේ ස්වභාවය මොකද්ද? ඇති වෙන, පවතින, නැති වෙනකම. ඒ වුණාට මේ මිනිස්සු පිළිගන්නවනේ මැරෙනකන් ඉන්නවා කියලා. ඒක තමයි සංඥාවේ ඝණය කියලා කියන්නේ. මේක කඩන්න තියෙන එකම ක්‍රමය තමයි වායානුපස්සනාව. එහෙනම් මේ ඝණය කියලා කියන්නේ සමූහ වශයෙන්, සන්තති වශයෙන්, ආරම්මන වශයෙන් මේ පවතින తত্ত্বය ඒකත්වයෙන් ගන්නවා. බොහෝ හේතුන්ගෙන් සකස් වෙච්ච පදනම ඒකත්වයෙන් ගන්නවා. මේ ඒකත්වයෙන් ගන්න එක ඇතුලේ ඇති වෙන, පවතින, නැති වෙන එකක් තියෙන්නේ. නමුත් එයා ඇතිවීම නැතිවීම පිළිගන්නේ ඉපදීම මරණය කියලා. එතකොට මෙන්න මේක දුරු වෙන ආකාරයට තියෙන එකම භාවනාව කායානුපස්සනාව. ඊතුරු භාවනාවලින් උදව් කරනවා. මෙතන කායානුපස්සනාව කියන්නේ Tamanගේ කායානුපස්සනා කරනවා කියන එක නෙමෙයි, නිරතුරුව ක්ෂය වෙන බව දකින්න එක. නිරතුරුව ක්ෂය වෙන බව දකින්න එක. නිරතුරුව ක්ෂය වෙමින් පවතින බව දකින්න එක. මෙන්න මේ භාවනාව හරියට උදව් කරනවා පින්වත්නි. අර පටිනිස්සග්ගානුපස්සීව ආදානේ භවතණ්හාව කඩලා දාලා නිරාමිස සුඛ වේදනාවට එකතු වෙන ශ්‍රාවකයාට මේ විදියට බලනකොට ක්ෂය වෙන බවම පේනවනම්, නිරතුරුව ක්ෂය වී යන බවම පේනවනම්, මෙන්න මේකට උදව් කරන භාවනාවක් තියෙනවා. මොකද්ද? වායානුපස්සනාව. මොකද්ද මේ වායානුපස්සනාව කියන්නේ? මේ ක්ෂය වීම සංස්කාරයන්ගේ වැයවීමට සම්බන්ධයි කියලා දකිනවා. ක්ෂය වී යනවනේ. ක්ෂය වී යනවා නම් මේකට සම්බන්ධ දෙයක් තියෙනවනේ. මේ වෙලාවේ අපේ මේ ඇඟ පවතින්න, අපේ මොළේ වැඩ කරන්න, එතකොට හදවත වැඩ කරන්න අවශ්‍ය කර්මයේ ශක්තිය වගේම මේ වෙලාවේ ආහාරයෙන් උපකාරය ලැබෙන්න ඕනනේ. ආහාරයෙන් උපකාරය ලැබෙන්න ඕනේ, එනර්ජිස් ඕනනේ මේ ඇඟ පවතින්න. ඒකනේ කියන්නේ අපි දවසකට මෙච්චර කැලරි ප්‍රමාණයක් දහනය කරනවා කියයි කියන්නේ. ආහාර ආචාර ධර්ම වල ආහාර විද්‍යාව ගැන කතා කරන අය සාමාන්‍ය වැඩුණු මිනිස්සෙකුට කැලරි 1500 2500 3000 ඕන කියලා කියන්නේ. ක්‍රියාකාරීව වැඩ කරන කෙනෙකුට 2700 800 ඕන කියලා කියන්නේ. නිදාගත්තත් ඒකෙන් උපකාරය ලැබෙන්න ඕනද නැද්ද? ඒ නිදාගත්තත් හදවත වැඩ කරනවනේ. නිකම්ම වැඩ කරනව නෙමෙයි. ඒකනේ ආහාර පත්‍ය රූප සමුදය කියන්නේ. ආහාර සමුදය රූප සමුදය කියලා කියන්නේ. කර්මෙන් ඉපැද්දුවාට ආහාරයෙන් උපකාරය ලැබෙන්න ඕන. නැත්තම් මේ හදවත ගැහෙන්න කොයිද ශක්තිය? මේකේ ධාරිතාවයේ කර්මයෙන් තීරණය කරලා තිබ්බට නිරතුරුව ගැහෙනවනේ හදවත. එතකොට මේකට ශක්තියක් ඕනනේ.
අන්න ඒ වගේ පින්වත්නි මේ කායානුපස්සනාවේදී අපි කරන්නේ ඒකත්වයෙන් ගැනීම අයින් කරලා දාන්න උත්සාහ කරනවා. එතකොට වටිනාකම තවත් දුර්වල වෙනකොට වායානුපස්සනාවෙන් බලනවා. වායානුපස්සනාවෙන් බලනවා මේ ක්ෂය වීම සම්බන්ධ සංස්කාරයන් බැඳී පවතිනවා. ශක්තිය. ක්ෂය වීමින් ආය ඇති වෙන එකට බලපාන ශක්තිය මොකද්ද? සංස්කාරය. එහෙනම් මේ ක්ෂය වීමින් ඇති වෙලා මේ ක්ෂය වීමින් යන ජීවිතය තුළ ඇති වෙන නැති වෙන කම ඇතුලේ උපකාර කරන්නේ මොනවද? සංස්කාර. එතකොට මේ වැය වෙන්නේ මොනවද? සංස්කාරයි මේ වැය යන්නේ. එහෙනම් ආය සංස්කාර රැස් කරත් ඕකමයි වෙන්නේ. ඒ කියන්නේ කායානුපස්සනාවෙන් බලනකොට ක්ෂය වෙන බව දැනෙනවා. ක්ෂය වී යනවා නම් පවත්වන්නම බැරි නම් ඕන විදියට. ඒකට උපකාර කරන්නේ මොනවද? සංස්කාර. සංස්කාරයන් වායානුපස්සනාවෙන් බැලුවොත් වායානුපස්සනාව කියන්නේ මොනවද? සංස්කාරයන්ගේ වැය දකින්නවා. එතකොට පින්වත්නි දැන් වෙන දෙයමයි අනාගතයේ දිව්‍ය ලෝකේ ගියත් මනුස්ස ලෝකෙට ආවත් මේ එංගලන්තෙ ඉපදුනත් ඇමරිකාවේ ඉපදුනත් කොහේ ඉපදුනත් මේකමයි වෙන්නේ කියලා පේනවා. එතකොට පින්වත්නි සුවපහසු ජීවිතයක්වත් ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් මේ වගේ අවස්ථාවකදී පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානේ භව තෘෂ්ණාව කැඩෙන විදියට බලනකොට එයා තුල පුදුම විදියට සිත කය වචනය තුලින් එයාගේ මානසිකාරය තුලින් පින්වත්නි අනාගත මේ කාම ලෝකයට අදාළ ඵලය උපදින්න නැති විදියට හේතු සකස් වෙනවා දකින්න නිරාමස ප්‍රීතිය උපදිනවා. කාණ්ඩ නැතත් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට කායානුපස්සනාවෙන් උපකාරය ගන්නකොට මේ සන්තතිය සමූහය වශයෙන් ඒකත්වයෙන් ගත්තකම එයාට පේනවා ඒකත්වයෙන් ගන්න මොකක්වත් නැහැ. ඇති වෙන නැති වෙන ලෝකයක් කියලා එයාට යාගේම සවිඥානික කය දැනෙනවා, තේරෙනවා, වැටහෙනවා. ඒකට වායානුපස්සනාවෙන් උදව් ගන්නකොට එයාට දැනෙනවා, එයාට තේරෙනවා මේ ඇති වෙන නැති වෙන එක දෙවියෝ හදපු එකක් නෙමෙයි. මේ ඇති වෙන නැති වෙන එක ඇතුලේ තියෙන සංස්කාරයන්ගේ වය. වායානුපස්සනාවෙන් සංස්කාරයන්ගේ වැය. මේක තමයි ඉස්සරහටත් වෙන්න පුළුවන් උපරිම සම්පූර්ණ න්‍යාය ඔච්චරයි. මේක නම් කොහේ ගියත් වෙන්නේ. ඉතින් මේ වගේ ලෝකෙට එන්න ඕනේ නැහැ කියලා එයාට සංස්කාරයන් පවා අතෑරෙන්න ගන්නවා. සංස්කාරයන් පවා අතෑරෙනවා නම් එයාට ඉතින් මේ පිරුණම් පාණ්ඩමයි තියෙන්නේ, වෙන දෙයක් නෙමෙයි. මොකද එයාට සංස්කාර ටිකත් අතෑරෙනවනේ දැන්. වායානුපස්සනාවෙන් බලනකොට මෙන්න මේ විදියට මේ වචන තුන ඔස්සේ ඔයාලා ජීවිතේ බලන්න පුරුදු වුණොත් අවබෝධය කරා යන්න අමාරු නෑ. හරි පහසුයි. එබඳු පහසුවක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.